එක මොහොතකින් ඔබ පාවිච්චි කරන සෑම භාණ්ඩයකම ඔබේ ශරීරයේ සහ මුළු මහත් පෘථිවියේම බර දෙගුණයකින් වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්න පුළුවන්? මේක නිකම්ම බර වැඩිවීමක් නෙවෙයි. මේක භෞතික විද්‍යාවේ මාරාන්තික ප්‍රහාරයක්. පෘථිවියේ ගුරුත්වාකර්ෂණය හදිසියෙම දෙගුණ වුණොත් ඔබට තවදුරටත් ජීවත් වෙන්න වෙන්නේ අපි දන්නා ලෝකේ නෙවෙයි. අපි අද බලමු පෘථිවියේ මේ අදිසි බර යටතේ ජීවිය තලා දෙමන ආකාරය ගැන. මේ වීඩියෝ සමග අවසානයට පැඳි සිටින්න. ව්‍යුහාත්මක බිඳ වැටීම. පළමු තත්පර කිහිපය තුළ ලෝකයේ ඉංජිනේරු විද්‍යාව පරාජයට පත් වෙනවා. අපේ පාලම්, වේලි, අහස සිඹින ගොඩනැගිලි නිර්මාණය කළ තියෙන්නේ පවතින ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දෙන විදියටයි. බර දෙකන වූ සැනින් ඒවා තමන්ගේම බර දරාගත නොහැකි වී සුණු විසුණු වී කඩා වැටෙනවා. ගස්වලු අත වැටෙනවා. අහසේ ඉන්න කුරුල්ලන් ඊයම් බරක් පොළවට වැටෙනවා වගේ ක්ෂණිකව බිම පතිත වෙනවා. ඔවුන්ගේ පියාපත් වලට මේ අලුත් බර යටතේ වාතයේ රැඳී සිටීමට තරම් නම් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ශරීරය තුළ සිදුවන සටහන. ඔබේ ශරීරයේ මේ වෙනසට මුහුණ දෙන්නේ ඉතාමත් වේදනාකාරී විදියටයි. ඔබේ හදවතේ රුධිරය මොළය දක්වා පොම්ප කරන්න දෙගුණයක් ශක්තිය වැය ගන්න වෙනවා. මිනිත්තු කිහිපයක් ඇතුළත බොහෝ දෙනෙකුට හෘදයාබාධ ඇති වී මිය යන්න මේක ප්‍රමාණවත්. සෑම අඩියක් තැබීමේ අධික වෙහෙසක්. ඔබේ ඇටකටු මත පැටවෙන පීඩනය නිසා සුළු බිඳ වැටීමකින් පවා ඇටකටු කුඩු වී යා හැකියි. මනුෂ්‍ය වර්ගයාට මේ නව ලෝකයේ තුල ඇවිදීමට පවා සිහිනයක් පමණක් නොවේවි. වායුගෝලීය සහ භූතැටි. විනාශය එතනින් නතර වෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය වැඩි වීම නිසා ගෝලීය පීඩනය ක්ෂණිකව දෙගුණ වෙනවා. මේක හරියට මුහුද යට මීටර් 10ක් ගැඹුරට එකවරටම ගියා වගේ. අපේ පෙනහළු මේ පීඩනය හැමුවේ අකර්මණ්‍ය වෙනවා. පෘථිවිය අභ්‍යන්තරයේ ඇති භූතැටි මේ විශාල බර යටතේ එකිනෙකා ගැටෙනවා. මීට පෙර අපි අසා නොතිබුණු දරුණු මට්ටමේ භූමිකම්ප සහ සුනාමි රළ මහත් දීපවල හැඩය පවා වෙනස් කරනු ඇති. ගුරුත්වාකර්ෂණයේ දෙගුණ වූ පෘථිවියක් කියන්නේ ජීවය මකා දමන මර උගුලක්. එහි ජීවත් විය හැකි ඉතාමත් කුඩා සතුන්ට සහ ඉතා ශක්තිමත් ව්‍යුහයක් ඇති ශාකවලට පමණයි. සබා දහමේ මේ සියුම් තුලනය කොතරම් වටිනවද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති. මේ වගේ තවත් විද්‍යාත්මක ගවේෂණ සඳහා අපගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ස්තුතියි.